School exams Wednesday no. මාත් කියලා දෙන්නකෝ. පොඩේන. පුතා අපි යමු. මට හදිසියෙ වැඩක් වෙනවා. ආන්ටිකින් අහගන්නත් පුළුවන් නේ. ආන්ටිට ඔයාලට බැක්සු ගන්නන්න බෑ. ඔයාලා ඉංග්‍රීසි මීඩියම් නේ. පොන්න. හරි ලේසියිනේ. 9 වරක් 1 9යි 2 10යි 8යි 18 3 27 අම්මේ මේක නියමයි. සවින් හැමදාම වන්න මං ඉස්කෝලේ ගණන් උගන්වන්නේ. අපි හෙටත් එන්න. රසත් එක පොන්නත් එක්කම. අපිද බලමු වැඩියෙන්ම දිග කාගේකද කියලා. හරිද? අම්මි මටත් දිග එකක් හම්බ. මොකද මේ පැත්තට එන්නේ? සීයේ මගේ එක දිගයිද කියන්නකෝ. ඔයාගේ එක දිග නෑ අනේ. ඕකගේ කොටයි කියලා මුළු ගමම දැන් අපි තාත්තා එක්ක කොටයි කියලා හැමෝටම කියමු. ඉදා මේක අරන් දික් ඊ කරගෙන. මොනවද මේ ජරව වෙරළු මල් සුවදයි. දිගේවත් තියෙනවා. එතකොට වැඩියෙන්ම දිග කාගේද? මේක හදපු එකාගේ තමයි වැඩියෙන්ම දිග. මෙන්න මේ ඇට කිච්ච 4 දෙනා එකතු වෙලා සමන් කැටයක් හැදෙනවා. ඒ සමන් කැටේ තමයි ඔයාලගේ පුක හොදන්න හොදම සමන් කැටේ. අනංගේ. බාබෝ මොද? මල ඇණයක් කන්න මොනවාද තියනවද? කන්න. තිබ්බත් තොර නම් දෙන්නේ. වන්න. පට්ටසිරි. තෝය ගෙඩියම කනවද? තෝගේ දට්ටික කැඩිලම ඵලයක්. ඒ කන්නඩි බලමු. පාපිය. අද ස්පෙෂල් වගේ අම්මගේ කෑම එකද? නෑ ආමගේ ඇද්ද පපලන්නම් හරි රසයිනේ. එදා මගේ වම්බඩුක දෙන්න ගියාම නම් එපා කිව්වා. ඇතට එනම සුවඳ මොනවද තියෙන්නේ? මම ඕම ඇහුවනම් කොහොම තියේද? මේ වගේ උන් ඉන්නේ නම් අපිව අපි ආවයාගේ නංගිට ගහන්න. මිසිස් පෙරේරා නංගිට ගහන්න හිතුරු අතර ලොකු සෙනගක් ඉන්නවනේ. නංගිට ලොකු ප්‍රශ්නයක් වෙයිද? නංගි වෙනුවෙන් මං ලොකු බෙට්ටියක් ගන්නවා. රාත්‍රී රසයි. ඔකෝ නිසා වැඩියෙන් හොඳට දෙන්න පුළුවන්. ඔව් ලොකු පෙට්ටි දින හැමෝම ගන්නේ.